welcome back to my YouTube channel. ඉතින් මම අද පොඩි මිනි එපිසෝඩ් එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. රුමේනියාවේ 2026 පළවෙනි මාස 6 මුල් කාලය තුල මොකද අවසාන අගභාගය තුල ඔයාලා දන්නවා කොහොමද වින්ටර් සීසන් එකක් එනවා කියලා. ඉතින් මේ අවුරුද්දේ මේ අන්තිම ඒ කියන්නේ මුල් මාස 6ට වැටෙන අන්තිමටම හිම වැටෙන දවස් කීපය තමයි මේ. ඉතින් ගොඩක් හිම වැටලා තියෙනවා. ගොඩක් ඉතින් මට හිතුණා ඔයාලට පෙන්වන්න මේ මං හිතන්නේ බ්‍රෂෝ වලට කොයි විදියටද හිම වැටලා තියෙන්නේ කියලා මාරම ලස්සනයි. මම හිතන්නේ දවස් එකමාරක් තිස්සේ දැන් අපිට හිම වැටෙනවා පොඩ වැටලා ගොඩක් අර කියනවනේ පොඩ එකතු වෙලා තමයි ගංගාවල් හැදෙන්නේ කියලා අන්නේ වගේ පොඩ වැටලා ගොඩක් හිම එකතු වෙලා තියෙන්නේ මාරම ලස්සනයි. බලන හැමතැනම මම මේ අපේ එකමඩේෂන් එක ඒරියා එක සහ මේ අවට කොයි වගේද කියලා මම ඔයාලට පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරන් එන්න තමයි අද සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු මේ අවසාන දවස් කීපේ හිම වැටෙන ශීත ඍතුවේ කොච්චර ලස්සනයිද කියලා. බ්‍රෂෝ සිටි එකේ මේ අපි ඉන්න එකමඩේෂන් එකේ තියෙන ඒරියා එක කොයි වගේද කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ එකමඩේෂන් එකට මේ දවස් එකමාරක් තිස්සේ වැටෙන හිම වැටිලා එකතු වෙලා මේ බලන්න අඩියකට විතර කිට්ටු වෙන තරමට හිම ගොඩ ගහිලා තියෙන්නේ. දැන් ඉතින් මේව අස් කරන්නත් ඕනි. වැටුනාම තියෙන ලස්සන වගේ නෙමෙයි අස් කරන්න ගියාම තියෙන කරදරේ. හරිම අමාරුයි. මොකද මේ හිම ගොඩක් වෙලාවට පොළවත් එක්ක ඇලිලා තියෙන්නේ. පොත් ඉක්මනින් අයින් වුණත් යට කොටස ටිකක් අයින් කරන්න හරිම අමාරුයි. පේනවනේ ඇතුල් වෙන මේන් ගේට් එකේ ඉඳලා අපි ගිහින් තියෙන අඩිපාර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු හැම තැනම තියෙන්නේ සුදු පාටට හිම විතරයි. ලස්සනයි. හැබැයි ඉතින් අස් කරන්න ගියාම ගොඩක් කරදරයි. අද උදේ පාන්දර වෙද්දි මට වීඩියෝ එකක් ගේන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද උදේ පාන්දර වෙද්දී මේ ගස්වල තිබිච්ච හිම මාරම ලස්සනට ගස්වල එකට වැටලා තිබුණා. දැන් නම් ගොඩක් දුරට හිම හුළඟට එහෙම බිමට වැටලා තියෙන්නේ. ඉතින් බිම තමයි දැන් වැඩිපුරම හිම තියෙන්නේ. හැබැයි ඉතින් කොහොම බැලුවත් වටපිටාව සුදු පාටම විතරයි පේන්න තියෙන්නේ. හරිම ලස්සනයි. හිම කොච්චර ලස්සන වුණත් එළියේ මෙන්න මේ වගේ අත්වලට ග්ලව්ස් එකක් දාන්න නැතුව නම් ඉන්න බෑ. හරිද? අත් ගල් වෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ වින්ටර් සීසන් එකේ එන අලුතෙන් ආපු අය ඉන්නවනම් කරුණා කරලා හිම වලට ආසයි තමයි. හැබැයි මේ අත් හොඳට කවර් කරගෙන යන්න. හරි? අත් විතරක් නෙවෙයි මුළු ඇඟම කවර් කරගන්න. මොකද මේ අපි මේකට ආස වුණාට මේකේ ඉෆෙක්ට් එක අපිට ලොකුවට ඇඟට දැනෙනවා. මොකද අපි ඇවිල්ලා ගර්ම කලාපීය රටක ඉඳලා ආපු මිනිස්සු. ඉතින් හිම කියන්නේ අපිට නිකන් මිරකල් දෙයක්. ඉතින් මෙහි අපිට ආවට පස්සේ ඒක දැක්කම හරිම ආසයි. අප දවස්වලත් මමත් එහෙමයි. මම හිතන්නේ ගොඩක් අය එහෙම තමයි. අර අපි කොච්චර වයසින් වැඩිද කියන එක මතක් වෙන්නේ නැහැ හිම දැක්කට පස්සේ. අපිට මතක් වෙන්නේ අපි පොඩි එකෙක් වගේ. අපි හිතන්නේ අපිට පොඩි එකෙක් කියලා. ඉතින් අපි මේක සෙල්ලම් කරනවා, මේවෙන් ගහ ගන්නවා, ගොඩක් දේවල් කරනවා. හැබැයි මතක තියාගන්න මොනවා කරත් කමක් නැහැ ඔයාලා ප්‍රවේශම් වෙන්න. මොකද හිම කියන එක අපිට නුහුරු දෙයක්. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මෙහෙට එනවා නම් මම නම් කියන්නේ විටමින් D වගේ දේවල් වැඩිපුර ටිකක් අරගෙන එන්න. සිට්‍රසින් මේ වගේ දේවල්. මොකද මේ ආවට පස්සේ
ඔයාට මේ ශීත ඍතුවේදී ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. මං කියන දේ ඔයාලට තේරෙයි මේට ආවට පස්සේ කොයි වගේද කියලා. ඉතින් මේ දවස් කීපේ මං හිතන්නේ එක දිගට තවත් හිම වැටෙන්න තියෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න සුබ දවසක්.